ජේසුපිටයි ඔබ සියලු දෙනාට ජේසුස් වහන්සේගේ රහස්‍ය මහා උපත්‍ර කාලය ගැන අන්තිම කොටසක් හැටියට උන්වහන්සේගේ ඊමේදී උන්වහන්සේ සමග යාමට ඉතාමත් අවශ්‍ය කරුණු 7ක් ගැන ඔබට කතා කරන මා බ්‍රදර් ක්‍රිස්ටි ඩේවිඩ්. පළවෙනි එක රෝම 10:9 සිට 10 අනුව ජේසුස් වහන්සේ ප්‍රේමය නිසා ඔහුගේ ලේහැලමෙන් මාගේ පාප වලින් මාව නිදහස් කොට මා වෙනුවෙන් අපායට ගිය බවත් පියාණන් වහන්සේ ජේසුස් වහන්සේ දින 3කින් පසුව මරණයෙන් නැගිටු බවත් විශ්වාස කර ජේසුස් වහන්සේ ඔබගේ ස්වාමින් වහන්සේ කියා ඔබගේ මුඛයෙන් ප්‍රකාශ කළ යුතුයි. දෙවෙනි එක යොහාන් 3:5 අනුව ජේසුස් කියනවා යමෙක් ජලයෙන්ද ආත්මයෙන්ද නූපන්නොත් දේව රාජ්‍යයට ඇතුල් වෙන්නට බැරිය කියා. මේ සුදුසුකම් දෙකම තිබිය යුතුයි. 3 එපිසේ 4:30 ආත්මයන්න් වහන්සේගේ මුද්‍රාව ලබා ගන්නට සුදුසෙක් විය යුතුයි. 4 රෝම 12:2 මේ ලෝකයේ ආකාරව සමාන නොවි සිත් අලුත් කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වේල්ලා කියා පවසනවා. ලෝකයේ මිනිසුන් ජීවත් වන ආකාරය නොවි පිරිසිදු ජීවිතයක් ගත කළ යුතුයි. පස්වෙනි එක මාර්ක් 16:15 උන්වහන්සේ කියනවා නුඹලා ලෝකෙ මුළුල්ලේ ගොස් සකල ජනතාවට සුභාරංචි ප්‍රකාශ කරපල්ලා කියා. This is very very important. අංක 6 එනොක් එලියා උන්වහන්සේ සමග සැරිසරුණා. උන්වහන්සේ ඔවුන් ගත්සේක නොවා කීකරුවෙමින් උන්වහන්සේ සමග සැරිසරනවා. ජලගන්මෙන් උන්වහන්සේ ඔහු ආරක්ෂා කළා. එනම් අපි රැකියා කරන විට හෝ රාත්‍රිය දවාලේදී ජේසුස් වහන්සේගේ ඊම ගැන බලාපොරොත්තුවක් ඇතුව යාඥාවෙන් සිටිය යුතුයි. 7 වෙනි කාරණාව මොනතරම් කරදර ආව ජීවිතේ අපි ස්ථිරව සිටිය යුතුයි. යූදාස් ජේසුස් ළඟ සිටීමෙන් අන්තිම කාලෙදී රිදී කාසිතයකට උන්වහන්සේගෙන් ඈත්වී උන්වහන්සේව පාවා දුන්නා. අපි එසේ නොවි සදා කාලෙටම උන්වහන්සේ සමග සිටීමෙන් උන්වහන්සේගේ රාසීමේදී උන්වහන්සේ සමග යන්නට සූදානම් වෙමු. ඔබගේ ඥාති මිත්‍රෝ සියලු දෙනාට මේ ගැන දැනුම් දෙන්න. සියලු දෙනාට ජේසුස් පීඨයි. ආමෙන්.